බැදිරිගිරිය ජාතික පාසලේ ගරු විදුහල්පතිතුමන් රසික චතුරංග මැතිතුමනි, ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිවරුන්, ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ගෙන් අවසරයි. ආදරණීය පුංචි දුවේ පුතේ, මට තාමත් ඔයාලා පුංචි කියලා කියන්නම්. හැම දිනෙකටම මම මුලින්ම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මැදිරිගිරිය ජාතික පාසලේ අද දවසේ මේ වෙනුවෙන් මට ආරාධනය කිරීම පිළිබඳව විශේෂයෙන්ම සම්පත් අපේ සර් එතුමන්ව මම අඳුරන කාලෙක ඉඳන් ඉතින් ඒ හින්දා ඒ සම්බන්ධයේ හින්දාම මටත් අවස්ථාව ලැබුණා මැදිරිගිරිය ජාතික පාසලට අද දවසේ එන්න. ඉතින් මගේ කතාව කොහෙන් පටන් ගන්නද කියලා මම අද දවසේ හිතුවා. විශේෂයෙන්ම අද දවසේ මෙතනට එකතු වෙන ඔයාලා වෙනුවෙන් දේශනයක් කරන්න මගේ කිසිම අදහසක් නැහැ. අපි පුංචි දරුවෝ හැමදෙනාටම මම විශේෂයෙන් ඉල්ලනවා මේ චුට්ටක් අපි ශබ්ද විනා මේ කතාව අහගෙන ඉමු. මගේ ජීවිතේ ඔයාලට ගන්න තියෙන ආදර්ශයක් අද දවසේ ජීවිතේට එකතු කරගන්න ඔයාලට හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මේ පොඩිම් එකේ ඉන්නේ නැතුව සාම්ප්‍රදායික විදිහට ඉන්නේ නැතුව මම වේදිකාව මැද්දට එන්න හිතුවා. හේතුව මම නිවේදකෙක්නේ. පොඩියම් එකයි මේ වේදිකාවයි අමුතු තැනක් නෙවෙයි. ඉතින් ඒ හින්දා වේදිකාව මැද්දට එන්න කියලා මම හිතුවා මගේ ආරම්භයේදීම. ආදරණීය දුවේ පුතේ, මම නියෝජනය කරන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ. හැබැයි මාධ්‍ය ක්ෂේත්‍රයට ආපු මේ ගමන ලේසි පහසු ගමනක් නෙවෙයි. මම හිතුවා එතනින් මගේ කතාව පටන් ගත්තොත් හොඳයි කියලා. ඔයාලා වගේම පාසල් කාලේ ඉස්කෝලේ යන කාලේ මගේ හිතේ තීරයක් තිබ්බා කවදා හරි දවසක ශිෂ්‍ය නායකයෙක් වෙන්න. ඉස්කෝලේ අපි කියන්නේ ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙනවා කියලා. ඉතින් ප්‍රිෆෙක්ට් කෙනෙක් ශිෂ්‍ය නායකයෙක් වෙන්න මගේ හිතේ අදහසක් තිබ්බා. හැබැයි මම ක්‍රීඩාවට දක්ෂ කෙනෙකුත් නෙවෙයි. විෂය බාහිර ක්‍රියාකාරකම් මොකුත් කළෙත් නැහැ. මම ඉගෙන ගත්ත පාසල එක වසර ඉඳන් පහ වසර වෙනකම් කොට්ටාව ධර්මපාල විද්‍යාලය, මගේ ගම හෝමාගම, කොළඹ දිස්ත්‍රික්කයේ කෙළවරක හෝමාගම තියෙන්නේ. ඉතින් ශිෂ්‍යත්ව පාස් වෙලා ලකුණු 167ක් අරගෙන මම ඇතුළත් වෙනවා කොළඹ රාජකීය විද්‍යාලයට. නූලෙන් ගැට්ටේ ඉතින් ලකුණු 167න් තමයි රාජකීය විද්‍යාලයට කට්ටිය ගත්තේ, ළමයි ගත්තේ. තව එක ලකුණක් අඩු නම් මම කොළඹ ආනන්ද විද්‍යාලයට තමයි යන්නේ. ඉතින් රාජකීය විද්‍යාලයට තේරිලා ඒ කොළඹ පරිසරය දැන් ඔයාලා වගේම තමයි. ඉතින් කොළඹ පරිසරේ හරි අමුතුයි, වෙනස්. ගමේ ඉඳලා යනකොට කොළඹ ඒ දේවල් දකිනකොට ජීවිතේ පළවෙනි වතාවට හරි වෙනසක් දැනුණා. ඉතින් ඒ වෙනසත් එක්ක මට මතකයි 6 වසරේ ඉංග්‍රීසි විෂයට මට ලකුණු තිබුණේ 0යි. හරිද? ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා 6 වසරට ගියාම මුලින්ම ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා ඒ ඉස්කෝලේට ගියාම ඉංග්‍රීසි ටෙස්ට් එකක් තිබ්බා, ලකුණු 0යි. හැබැයි මම ගණන් වලට ටිකක් දක්ෂයි. මේ හින්දාම මම ගොඩක් ගණිතයට ආස කළා. 10 11 වසරවලදී අපේ පන්තියේ ඉඳපු දරුවන්ගේ ළමයින්ගේ පේපර්ස් ටික බැලුවෙත් මම. ඒක ළමයි දන්නේ නැහැ. සර් තමයි හොරෙන් මට දෙන්නේ. මේ මොකද සර් විෂය බාහිර ක්‍රියාකාරකම් බාරව කටයුතු කළා ඉස්කෝලේ ගුරුවරයා විදියට. ඉතින් ඒ හින්දා මම තමයි අපේ ක්ලාස් එකේ ළමයින්ගේ, ඔයගොල්ලෝගේ භාෂාවෙන් කියනවා ක්ලාස් එකේ උන්ගේ පේපර්ස් ටික බැලුවේ මම. ඉතින් කොහොමරි මේ 10 වසරේදී මට ක්ලාස් අපේ ත්‍යාග ප්‍රදාන උත්සවයේ ගණිත විෂයට හිමි ටැග් ගත් අපි කියන මැත්ස් ප්‍රයිස් එක ගන්න හම්බුණා. බොහොම ඉඳලා මම සාමාන්‍ය පෙළට ඉදිරිපත් වුණා. O level කළා. O level ඒ සාමාර්ථ 9ක් ගන්න මට හැකියාව ලැබුණා. ඒ 9ක්. ඒ 9ක් අරගෙන උසස් පෙළට මම තෝරගත්තේ ගණිත විෂය. ඉතින් මගේ හිතේ හීනයක් තිබුණා. මම ඔයාලට කිව්වා කවදා හරි දවසක මම ශිෂ්‍ය නායකයෙක් වෙන්න කැමැත්තෙන් ආසාවෙන් හිටියේ. ඉතින් ඒ හීනේ පිටිපස්සේ හඹාගෙන ගියා. කොහොමද මම ශිෂ්‍ය നായකයෙක් වෙන්නේ කියලා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න. ඒකට මම තෝරගත්තේ මාධ්‍ය ක්ෂේත්‍රය. ඒකටත් හේතුවක් තියෙනවා. දැන් අපේ පන්ති වලට ඒ දවස්වල වෙන අපේ ශිෂ්‍ය නායක අයියලා ඔයගොල්ලන්ගේ මම හිතන්නේ බිග් මැච් එකකින් සම්බන්ධ බිග් මැච් තියෙනවානේ. බිග් මැච් තියෙන කාලට අපි සල්ලි එකතු කරනවා. ක්ලාස් වටේ ගිහිල්ලා මෙහෙම අපි කියන හැඩ් කලෙක්ෂන් කියලා එකට කියන්නේ. ඉතින් සල්ලි එකතු කරනවා. ඒ වගේ යනකොට තමයි මගේ හිතේ ආසාවක් ආවේ කොහොමද මම ශිෂ්‍ය නායකයෙක් වෙන්න කියලා. මගේ අක්කා මට මතකයි එයා ගෙදර ඇවිල්ලා පුරුදු වෙනවා.
ඉස්කෝලේ උත්සව එනවුන්ස් කරන අද දැන් මේ නිවේදක නිවේදිකාව දෙන්න අපේ මේ උත්සවේ එනවුන්ස් කරනවා වගේ මගේ අක්කත් ගෙදර ඇවිල්ලා පුරුදු වෙනවා. අපි දැන් ඊළඟට සූදානම් පොතේ පහකට දැල්වීමට ආරාධනා කරන්න ඔය වගේ ඈත පෙරදිගින් බදන දහමා එනවා ඔය වගේ එක එක දේවල් කිය ලියාගෙන පාඩම් කරනවා ගෙදර. ඉතින් එතකොට මටත් හිතුණා මේක නිකන් අමුතු දෙයක් නේ. මාත් ඒ දවස්වල ටීවී එකේ යනකොට ටීවී එකේ යටින් යන්නේ අර පොඩි පොඩි නිවුස් යන්නේ. අප්‍රිකාවේ කුණාටුවකින් 22 දෙනෙක් මිය මරොට නැත්තම් ජනාධිපතිතුමා ඉන්දියා විදේශ සංචාරය ආරම්භයි නැත්තම් ටීවී එකේ ඇඩ් යනවා එක එක ඇඩ් මොනවාද? වෙළඳපොලේ රෝමක්යක් පිළිගන්න දැනගන්න තිලකවද ටෙක්ස්ටයිල්ස් කිරිබත් කොට. ඔන්න ඔය වගේ ඇඩ්වර්ටයිස්මන්ට් කරනවානේ. මම හරි ආසාවෙන් මොකක් කියෙව්වා. ඉතින් මටත් හීනයක් තිබ්බා කවදා හරි මටත් මේ වගේ කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා. කොහොම හරි මට ගලින් මගේ අක්කා නිවේදිකාවක් වුණා net fm ගුවන්විදුලියේ. එයා ආරම්භක සමාජිකාවක්. අද වෙනකොට එයා ලංකාවේ නැහැ. එයා විදේශ රටක පදිංචි වෙලා ඉන්න ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අරගෙන. ඉතින් මගේ හිතෙන් කවදා හරි දවසක වෙන රටකට යන්න. හැබැයි එහෙම යන්න හිතන් ඉන්නකොට මට හිතෙනවා ඇයි අපි පාසල් කාලේ නම් මේ දේවල් කළේ කියලා. එනවුන්සින් නැත්නම් නිවේදන ක්ෂේත්‍රයේ විශේෂ බාහිර දේවල් කරපු දේවල් අපරාධ නේද කියලා හිතෙනවා අනන්තවත්. ඉතින් 2007 අවුරුද්දේ කොළඹ රාජකීය විද්‍යාලයේ උත්සව 42ක නිවේදන කටයුතු මම කළා. පාසලේ නිවේදකයෙක් විදියට. අද මේ දරුවෝ දෙන්න එනවුන්ස් කරනවා වගේ මාත් මගේ ඉස්කෝලේ එනවුන්සින් කටයුතු කළා, නිවේදන කටයුතු කළා. මම කිව්වනේ උසස් පෙළට මම තෝරගත්තේ ගණිත විෂය කියලා. ඉතින් සාමාන්‍ය පෙළේ 9ක් අරගෙන උසස් පෙළ A3ක් ගන්න එක තමයි මගේ අපේක්ෂාව වෙලා තිබෙන්නේ, බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ගණිත විෂය ඉගෙන ගන්න ගියා. හැබැයි උදේ ඉස්කෝලේ වැඩසටහන් මෙහෙවන නිවේදකයා වුණේ මම. හවස after school ඉස්කෝලේ තියෙන උත්සව එනවුන්ස් කරන නිවේදකයා වුණේ මම. මාධ්‍ය ඒකකයේ 2007 සභාපතිවරයා වුණේ මම. මම ඉස්කෝලේ පන්තියේ නැහැ. හවස after school ක්ලාස් යන්න උනේ නැහැ සමහර දවස්වල. මම A level කළා 2007 දී. මගේ වයසත් අහු වෙනවා ඊට පස්සේ. නේද? 2007 A level කළා. A level කළා මගේ ප්‍රතිඵලය කොයි වගේ වෙන්නේ නැතිද කියලා ඔයාලට හිතෙනවද? දරුවනේ මම 2007 A level කළා උසස් පෙළ අසමත් වුණා. ෆේල් වුණා. ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් ලයිට් කණුවක් ගත්තා. F එකක් ගත්තා. F එක ගත්තේ රසායන විද්‍යාවට. භෞතික විද්‍යාව S එකක් තිබ්බා. සංයුක්ත ගණිතය S එකක් තිබ්බා. හැබැයි සාමාන්‍ය පොදු පරීක්ෂණයට ලකුණු 84ක් තිබ්බා. ඉංග්‍රීසි විෂයට B එකක් තිබ්බා. රසායන විද්‍යාව S එකක්, භෞතික විද්‍යාව F එකක්, රසායන විද්‍යාව F ආවේ. කියන්නේ කොහොමරි රිසල්ට්ස් එක S2යි F එකයි. මම A level fail. එතකොට මම ශිෂ්‍යනායකයෙක් වෙලා මගේ හීනෙට මම ගිහිල්ලා මම එතකොට 10 වසරේ ගුවන්විදුලියේ ළමා පිටියෙන් මගේ මාධ්‍ය ජීවිතේ පටන් අරන් ළමා පිටියේ නිවේදකයෙක් වෙලා ජාතික රූපවාහිනියට 2005-6 අවුරුදු වල ළමා පුවත් කියන්න ගිහිල්ලා ITN එකේ 2006-7 ළමා පුවත් කියලා 2007 ITN එකේ දේදුණු හැන්දාව කියලා ළමා වැඩසටහනක් තිබ්බා. ඒකත් මම කරනවා. මම A level fail. මම ජීවිතේ දිනලද දරුවනේ එතකොට දිනලද නෑ නේද? මම තීරණයක් ගත්තා. මම උසස් පෙළ අසමත් ශිෂ්‍ය නායකයෙක් මගේ ඉස්කෝලේ ඉන්න ඕනේ නෑ. මම ශිෂ්‍ය නායක තනතුරෙන් ඉල්ලාස් වෙලා මම ඊට පස්සේ 2008 ආයෙත් A level කරන්න මහන්සි වෙලා පාඩම් කළා. විභාගෙට මුහුණ දුන්නා. ආයෙත් 2008 අවුරුද්දේ